Hello everyone. අපි අද තවත් එක්තරා වැදගත් වාක්‍ය රටාවක් කතා කරන්න ලෑස්ති වෙනවා. ඒක තමයි it is not that. It is not that. It is not that කියලා ඊට පස්සේ අපි subject verb object විදිහට තවත් වාක්‍ය කොටසක් පාවිච්චි කරනවා. තවත් වාක්‍යයක්. අපිට ප්‍රායෝගික ජීවිතයේ උදාහරණයක් මෙන්නම ගන්න පුළුවන්. ඔයාගේ යාළුවා රට යන්න ලෑස්ති වෙනවා. ඒ රට යන්න ලෑස්ති වෙනකොට එයා කියනවා මම රට ගියොත් මට ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. රයිට්? එතකොට දැන් ඉතින් රට යන හැමෝම ගොඩක් සල්ලි හොයන්නේ නැහැනේ. සමහරට විවිධ ප්‍රශ්න නිසා ආපහු එනවා. වියදම් කරනවා විතරයි සමහර ලාවට ආදායමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේකත් එක්ක ඔයාට කියන්න පුළුවන් රට යනවා කියයි කියලා ඔයාට එහෙම රට ගියාට එහෙම ඔයාට ගොඩක් සල්ලි හොයන්න බෑ. ඔයා රට යන එකෙන් කියන්නේ ඔයා ගොඩක් සල්ලි හොයනවා කියලා. රට ගිය පළියට රට ගියාට ඔයාට එහෙම සල්ලි හොයන්න බෑ. It's not that you can earn a lot of money. It is not that you can earn a lot of money just because of going abroad. රට ගිය පළියට just because of going abroad. රට ගිය පළියට ඔයාට එහෙම ගොඩක් සල්ලි හොයන්න බෑ. It's not that. ඒකින් කියන්නේ ඉන් අදහස් කරන්නේ රට යන එකෙන් අදහස් කරන්නේ ඔයාට ගොඩක් සල්ලි හොයන්න පුළුවන් වෙයි කියලා. It's not that you can earn a lot of money just because of going abroad. තව මෙහෙම ගමු උදාහරණයක්. ඔයා හොඳට පාඩම් කළොත් ඔයාට විභාගේ පාස් වෙන්න පුළුවන්. If you study well, you can pass the exam. If you study well, you can pass the exam. තව කෙනෙකුට කියන්න පුළුවන් ඔයා පාඩම් කරාකින් කියන්නේ ඔයා හොඳට පාඩම් කරන එකෙන් කියන්නේ ඔයාට විභාගේ පාස් වෙන්න පුළුවන් කියලා. It's not that you can pass the exam just because of studying well. It's not that you can pass the exam well just because of studying well. එතකොට මෙතන මේ just because of කියලා කියන්නේ එහෙම කරපු විදිහටම එහෙම කරපු පළියට කියලා කියන්නේ අපි රට ගිය පළියට just because of going abroad ඇත්ත කිව්ව පළියට just because of telling the truth. තවත් වැදගත් මාතෘකා මේ කතාවකුත් කියන්න තියෙනවා. තව වැදගත් පණිවිඩයකුත් කියන්න තියෙනවා. ඔයා මේ වීඩියෝ බලන වෙලාවේ මගේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. සමහර ලාවට ආසිරි කෑගල්ල ඉගෙන ගත්තු, ලෙක්සිකෝන් කිරුණෑගල ඉගෙන ගත්තු, ආනන්ද විද්‍යාලයේ ගම්කුරුණ මහනුවර ඉගෙන ගත්තු, විශ්වර රමුක්කන ඉගෙන ගත්තු, නැත්නම් උල්ගල පුරාණ විහාරස්ථානයේ ගන්තුන මගේ ආරම්භක ස්ථානය right එහෙ ඉගෙන ගත්තු එහෙම නැත්නම් දාරුල් හසනාත් ඇකඩමි එහෙම නැත්නම් වර්තමානයේ මම වැඩ කරන තැන ඉගෙන ගත්තු දැන් කවුරු හරි වෙන්න පුළුවන් මගේ ඉගෙන ගත්තු මගේ ස්ටුඩන්ට් කෙනෙක් නම් මගේ YouTube channel එකට subscribe කරලා ඒකේ වීඩියෝ share කරලා පොඩි comment එකක් දාන්න. මොකද ඔයාට දැන් මාව අමතක වෙලා ඇති. නේද? එහෙනම් චුට්ටක් මතක් වෙන්න අපේ සර් කියලා නේද මතක් වෙන්න සමහර ලාවට සිග්මා කඩවත විස්ඩම් කඩවත නේද ගොඩක්ම ඉන්නේ මගේ ස්ටුඩන්ට්ස්ලා වාසිට කිරිබත් ගොඩ අවුරුදු ගාණක් උගන්වපු තැන රයිට් එහෙනම් එතන ඉගෙන ගත්තු කැලණි විශ්වවිද්‍යාලේ ළමයි රයිට් ඒගොල්ලෝ ලොකු තැන්වල ඉති දැන් ඒත් ඒගොල්ලන්ට මම මතක් වෙයි නිසා චුටි වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා නේද පොඩක් උදව් කරන්න මේ YouTube channel එක අපිට හදාගන්න රයිට් එහෙනම් අපි වාක්‍ය රටාව තමයි it's not that it's not that ඉන් අදහස් කරන්නේ මෙයා මෙහෙම කරයි කියලා it's not that he will develop the country එකෙන් කියන්නේ එයා රට සංවර්ධනය කරයි කියලා it's not that he is not a thief එකෙන් කියන්නේ එයා හොරෙක් නෙවෙයි කියලා it's not that he is not a thief it's not that everyone will speak in English එකෙන් කියන්නේ හැමෝම ඉංග්‍රීසි කතා කරයි it's not that everyone will come and help you ඉන් අදහස් කරන්නේ හැමෝම ඇවිල්ලා වට උදව් කරයි කියලා මේක තනියම ගන්න බෑ ඉස්සරහින් කැලක් කියන්න ඕනේ ඒ කතාවත් එක දිගට ගලාගෙන යනකොට මේ මැදට සෙට් වෙන කැලක් තමයි මම ඔයාලට කියලා දුන්නේ ලස්සනට කතා කරන්න because these kind of sentence patterns will be helpful for everyone to make your language beautiful and attractive right so that's my main purpose the prime objective is to help you to make your language fluent and interesting right so the listeners will be happy to listen to you because you have a variation of sentence pattern you have a variety of sentence patterns so that's why my prime objective to right well stay with us to learn more and more new patterns so if you're a teacher you also have a lot of things to learn from this YouTube channel
because there will be a lot of students who ask questions, right? So then there will be some special area that I'm going to explain in the future. මම අනාගතයේදී ඔයාලට බලාපොරොත්තු වෙනවා දෙන්න මේ ඉංග්‍රීසි භාෂාවේ එක එක ඩවුට්ස් තියෙන තැන්, සැක සහිත තැන්, සමහර ළමයින්ට ගුරුවරුන්ට everyone has doubts. So there I will help you to clear them, right? එනිසා මේ YouTube channel එකට subscribe කරලා අපිත් එක්ක දිගට ඉන්න. මට අවස්ථාවක් ආපු වහාම, as soon as I got a chance, right? As soon as I get a chance, I will give you a new video, right? It will be helpful for you to clear your doubt and learn something and make your language fluent, right? All right, and it's not that everyone can understand what I say. It's not that everyone can understand what I say, right? ඒ මං කියන්නේ හැමෝටම මං කියන දේ තේරුම් ගන්න පුළුවන් කියලා. There will be some people who can understand, right? ඒකට ගොඩාක් දේවල් තියෙනවා. මම ඉස්සරහ වීඩියෝ වලදී ගොඩාක් දේවල් කියන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මේ අපේ how to develop the life, how to understand people, how to survive in the society. So there are a lot of things. I will come up with them as well. Okay, stay with us. Bye bye.